මං අද බෙදාගන්න යන්නේ වටින කතාවක්. මම මේක ආරම්භ කරේ මට මතක විදියට 2019 ඉඳලා. මට කවුරුන් හෝ සාංගික දානයක් තියෙනවා කිව්වොත් මට පුළුවන් විදියට මේ වගේ අවශ්‍ය ද්‍රව්‍ය හදලා හදපු පිරිකල කට්ටලයක් මහා සංඝරත්නයට වගේම මහා කරඬුවටත් මා පූජා කරනවා. මම මේ විදියට පිරිකර විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ලංකාව පුරාම සංඝරත්නයට පූජා කරලා තියෙනවා. ඇත්තටම ඒක මතක් වෙනකොටත් මට මගේ හිතට දැනෙන්නේ පුදුම තරම් සතුටක්. මම මේක ආරම්භ කරන්න ප්‍රධානම හේතුව වුණේ මගේ අම්මයි තාත්තයි. මගේ දෙමව්පියන් දෙදෙනාගේ නිරෝගී සුව අරමුණු කරලා තමයි මේ පින්කම ආරම්භ කළේ. ඇත්තටම ඒක මට අප්‍රමාණ සතුටක්. දැන් මාත් එක්ක මේ පින්කම කරන්න මගේ කල්යාණ මිත්‍රයෙකුත් එකතු වෙලා ඉන්නවා. ඒ නිසා මට තවත් සතුටුයි. මොකද තවත් මෙවැනි පින්කම් රාශියක් කරන්න මට දැන් තවත් ශක්තියක් තියෙනවා. ඉතින් මං ඒ විදිහට සාටාගත්ත පිරිකර කට්ටල සියල්ලම මගේ ගෙදර සියලු දෙනාටම පූජා කරන්න කියලා ඒ නිවසට ගිහින් බාර දෙනවා. ඉතින් ඔයාලත් සතුටු සිතින් මේ පින්කම අනුමෝදම් කරගනී කියලා මා විශ්වාස කරනවා. අපි කුසල් වඩමු.